Facebook වල සමහර විට නිවුස් වලට දකින්න ඇති ඔය දරුවෝ බොහොම දුක්මුසු ප්‍රවෘත්තියක් මේ සිංහල ඉගෙන ගන්න දරුවෝ හැටියට විශේෂයෙන්ම මේ සිංහල ගීත කලාව ගැන කතා කරන එක වැදගත්. ඉතින් මේ වෙලාවේ මොකද රමුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ අපවත් වෙලා තියෙනවා. උන්වහන්සේ තමයි මේ හෙළ සිංහල ගීතේ යතිවර සලකුණ කියලා හඳුන්වන්නේ. මොකද උන්වහන්සේගේ ගීත මේ අපේ ඉන්න දක්ෂ ගායකයෝ බොහොමයක් දෙනා ගායනා කරලා තියෙනවා. වගේම මේ සිංහල ගීත කලාවට දැවැන්තම සේවයක් කරපු යතිවරයන් වහන්සේ නමක් තමයි උන්වහන්සේ. ඉතින් ගීත අහනවා වෙනුවට කවුද මේ ගීත ලිව්වේ කියලා දැනුවත් වෙන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ අපිත් දකින්න නැති වගේ සින්දු, ඒ වගේම දිවුල්ගනේ මහත්තයා ගායනා කරන ලාදලු බෝපත්, එතකොට හිමිසනරාමර, එතකොට අතුල සමිත ගායනා කරන සඳ තරුමල්, ඒ වගේම ටී.එම්. ජයරත්න මහත්මයා ගීත ගණනාවක් ගායනා කරන උන්වහන්සේ රචනා කරපු, වික්ටර් රත්නායක මහත්තයා, ගුණදාස කපුගේ, එඩ්වඩ් ජයකොඩි, මේ වගේ බොහොම දක්ෂ ගායන ශිල්පියෝ සහ ශිල්පිනියන් රසක් ගායනා කරන මේ සිංහල ස්වභාවික ගීත බොහොමයක්ම උන්වහන්සේ රචනා කරලා තියෙනවා. ඉතින් වරක සඳකඩ පහන චිත්‍රපටය මම හිතන්නේ ඒකට ලියපු ගීතයට සම්මානයට පවා පාත්‍ර වෙච්ච ගීතයක්. ඉතින් උන්වහන්සේ අද වෙනකොට අපවත් වෙලා තියෙනවා. ඒක සිංහල ගීත කලාවට විශාල අඩුපාඩුවක්. මොකද ඒ වගේ හොඳ පරිකල්පනයක් තියෙන ඊටාම දක්ෂ සාහිත්‍යයේ විශාරද ඒ වගේ අතිවරයන් වහන්සේලා අපෙන් මේ කාලය තුල වෙන් වෙලා යන්නේක. ඉතින් අලුත් පරපුරේ අපි විශේෂයෙන්ම අත්තිඩිය පුඤ්ඤරතන හාමුදුරුවෝ වගේ බොහොම දක්ෂ හිමිවරු අද වෙනකොට ගීත කලාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ පහුගිය කාලේ අපේ සංඝ සමාජයත් එක්ක අපිට ලැබුණු අත්දැකීම් එක්ක මේ වගේ දක්ෂ කලාවට දක්ෂ සිංහල සාහිත්‍යයට සේවයක් කරපු ඒ වගේ පරිණත අතිවරයන් වහන්සේලා අපේ අතරින් වෙන්නලා යාම ඇත්තටම ශෝකජනක කාරණයක් මේ වගේ කාල සීමාවක මේ වගේ යුගයක. ඉතින් උන්වහන්සේ මේ වෙනකොට වයස අවුරුදු 70කට වැඩි ආයුෂ වළඳලා අපේනුයි සිංහල ගීත රචනා ලෝකේනුයි සම්පූර්ණයෙන්ම උන්වහන්සේ සමුගෙන ගිහිල්ලා. ඉතින් අපි උන්වහන්සේට අමා මහ නිර්වාණය ප්‍රාර්ථනා කරන්නට ඕනේ. නැවත මේ ගීකෙතට ඒ අඩුපාඩුව වහන්න ලේසි වෙන එකක් නැහැ. විශේෂයෙන්ම අද කාලේ වෙනකොට අහන්න තියෙන ගීතත් එක්ක බලනකොට උන්වහන්සේලාගේ අඩුව අපිට බොහොමයක් දැනෙවි. ඉතින් ඒ අතර අර මං කිව්වා වගේ අලුත් ආරක අලුත් තාලෙට අර්ථවත් ගීත රචනා කරන අත්තිරිය පුඤ්ඤරතන හාමුදුරුවෝ වගේ යතිවරයන් වහන්සේලා තව තවත් අපිට බිහි වෙන්නට ඕනේ කියන අදහස තමයි මම කියන්නේ. කොහොම වුණත් රඹුක්කන සිද්ධාර්ථ නායක ස්වාමීන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේ මේ ගීත කලාවට කරපු සේවය අපි අගය කරන්නට ඕන. විශේෂයෙන්ම මොකද ඒ වගේ ගීත අද කාලේ අහන්න දකින්න වෙන්නේ නැහැ, අහන්න වෙන්නේ නැහැ.